You're watching the high strike march from the Murakami House, led by House Captain Thavani Bulat Singha and Matisha Pankaja. යුරේනස් නිවාස නායක නායිකා පෙරවගත් ශිෂ්‍ය කණ්ඩායම අවසාන වශයෙන් සිය ආචාර්ය පුද කර සිටිනවා. North at your side, marching magnificently is the Uranus House, led by House Captain Nesha Selvanti and Natun Madhava. මරණ ක්‍රීඩා උළෙලේ සුවිශේෂීම අංගය කරයි යොමු වීමට රාජකීය විද්‍යාලීය දුපතුන් පුරා මාසයකට ආසන්න කාලයක් ජුපිටර් යුරේනස් මර්කරි සහ ප්ලූටෝ වශයෙන් නිවාස 4කට ප්‍රදානය කිරීමයි මේ මොහොතේ සිදු කිරීමට නියමිතව ඇත්තේ. එම අවස්ථාවට සහභාගී වන ලෙස මම ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා වයිඹ රාජකීය විද්‍යාලීය වත්මන් විදුහල්පති දේශමාන්‍ය එච්.එම්. ආර්යදාස මැතිතුමන්ට ඒ වගේම එම අවස්ථාවට සහභාගී වන ලෙස නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන පරිපාලන නිශංක දිසානායක මහත්මයාටත් නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන සංවර්ධන ප්‍රභාත් දිසානායක මහත්මයාටත් කනිෂ්ඨ පරිශ්‍රයේ නියෝජ්‍ය විදුහල්පති විනෝදනී අබේවික්‍රම මහත්මියටත් විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පති ටී.එම්.අයි මල්විල මහත්මියටත් උසස් පෙළ භාර නියෝජ්‍ය විදුහල්පති ධම්මික ජයලත් මහත්මයාටත් 6-7 ශ්‍රේණි භාර සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති චමින්ද විජේකෝන් මහත්මයාටත්
10-11 ශ්‍රේණි භාර සංවර්ධන විදුහල්පති සුගත් වික්‍රමනායක මහත්මයාට 8-9 ශ්‍රේණි භාර සංවර්ධන විදුහල්පතිනි කාංචනා සහභාගී වන ලෙස හැරයුම් කර සිටිනවා. ඒ වගේම ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ආදි ශිෂ්‍ය සංගමේ සභාපති මම හිතන්නේ කැමති සිටින අපුන්ටන් ඉල්ලීමක් කරනවා ඔබ මේ වෙලාවේ පත්ව සිටින අපහසුතාවය දෙස බලා සියලුම දරුවන්ට ක්‍රීඩා පිටියේ වාඩි වෙන ලෙසට ඉල්ලීමක් කරනවා. මීළඟ බාස්කට්බෝල් තරග ඉසව්වට අදාළව බාස්කට්බෝල් සමස්ත ශූරතාවය දිනා ගනු ලබන්නේ ප්ලූටෝ නිවාසයයි. පාපන්දු ශූරතාව මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ශූරතාවයට හිමිකම් කියනු ලබන්නේ මර්කරි නිවාසයයි. චෙස් ක්‍රීඩාවට අදාළව සමස්ත ශූරතාවය දිනා ගනු ලබන්නේ ප්ලූටෝ නිවාසයයි. මෙවර ක්‍රීඩා උළෙලේ කැරම් ශකරි නිවාසයයි. මෙවර ක්‍රීඩා උළෙලේ කරාතේ සමස්ත ශූරතාවය දිනා ගනු ලබන්නේ නැවතත් මර්කරි නිවාසයයි. ජවන හා පිටිය ඉසව්වලට අදාළ සමස්ත ශූරතාවයට හිමිකම් කියනු ලබන්නේ ප්ලූටෝ නිවාසයයි. මීළඟට 2025 වර්ෂයට පත් කිරීමටයි සූදානම් වන්නේ. වයස අවුරුදු 12න් පහළ බාලක වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වන්නේ මර්කරි නිවාසයේ ජේ.එම්. ඔනිල දමිෂ්ක. වයස අවුරුදු 12න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ ක්‍රීඩිකාවන් දෙපළක් සිටිනවා. ජුපිටර් නිවාසයේ ඩී.ආර්. තිසන්දි ගුණසිංහ සහ ප්ලූටෝ නිවාසයේ කේ.එම්. විනුති සංජලි විජේබණ්ඩාර. හතරෙන් පහළ බාලක වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට තේරීපත් වන්නේ RMSNB හුණුකුඹුර ජුපිටර් නිවාසය. දාතරෙන් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ WMSS වික්‍රමසිංහ යුරේනස් නිවාසය. ඊළඟට වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වන්නේ 16න් පහළ බාලක KMAKN සුබරත්න යුරේනස් නිවාසය. දාසයෙන් පහළ
බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ IMDD බණ්ඩාර මර්කරි නිවාසය. ඊළඟට වයස අවුරුදු 18න් 15 බාලක වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මෙවර ක්‍රීඩාවලදී තේරී පත්වන්නේ RLN රණවීර මර්කරි නිවාසය. වයස අවුරුදු 18න් 15 බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව බවට තේරී පත්වන්නේ LNB පෙරේරා ප්ලූටෝ නිවාසය. ඊළඟට වයස අවුරුදු 20න් 15 වයස් කාණ්ඩය විද්‍යාලීය ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් සහභාගී වන වයස් කාණ්ඩය 20න් 15 වයස් කාණ්ඩයේ 20න් 15 බාලක දක්ෂතම ක්‍රීඩකයා බවට තේරී පත්වන්නේ MIM සාජිත් ජුපිටර් නිවාසය. එමෙන්ම වයස අවුරුදු 20න් 15 වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට තේරී පත්වන්නේ APDT දිල්මිනී කුමාරී යුරේනස් නිවාසය. ඊළඟට ආදි ශිෂ්‍ය තරගයේ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමටයි සූදානම් වන්නේ. ආදි ශිෂ්‍ය තරගයේ සහාය දිවීමේ තරගයේ දෙවන ස්ථානයේ දිනා ගනු ලබන්නේ භාග්‍යා කුමාරසිරි මහත්මිය නියෝජනය කළ කණ්ඩායමයි. එම කණ්ඩායමේ සමාජිකයින් යෝහාන් සමීර, උදාර අමරසිංහ සහ තරිඳු නිමන්ත. ආදි ශිෂ්‍යයින් පැමිණ ඔබට හිමි ත්‍යාගය ලබා ගන්න. එමෙන්ම ආදි ශිෂ්‍ය තරගයේ පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ සහාය දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ මල්කි පුංචි හේවා මහත්මියගේ කණ්ඩායමයි. සෙසු සමාජිකයින් මෙසේයි එරංග මදුෂාන්, තෙවිඳු බණ්ඩාර, විමුක්ති ජයසුන්දර. ඔබට හිමි ත්‍යාග විදුහල් ප්‍රතිමාගේ සුරතින් ලබා ගන්නා ලෙස කාරුණිකව ඇරයුම් කර සිටිනවා. ඊළඟට පැවැත්වූ තරගයේ තුන්වන ස්ථානය දිනා ගනු ලැබුවේ DMCM දිසානායක සහ EMUT සුරවීර යන ශිෂ්‍ය නායකයින් දෙපළයි. ඔබගේ ත්‍යාගය ලබා ගන්න. ශිෂ්‍ය නායක මණ්ඩල තරගයේ දෙවන ස්ථානයේ දිනා ගනු ලැබුවේ DMGJH දිසානායක සහ WARS විජේසිංහ යන ශිෂ්‍ය නායකයින් දෙපළයි. මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලයේ තරගයේ ප්‍රථම ස්ථානයේ දිනා ගනු ලැබුවා PMSD හේරත් සහ KGAST ඒතුමල්ගොඩ යන ශිෂ්‍ය නායකයින් දෙපළ. ඊළඟට ආචාර්ය මණ්ඩලයේ තරගයේ ත්‍යාග ප්‍රදානයයි සිදු කිරීමට සූදානම් වන්නේ ආචාර්ය මණ්ඩලයේ වෙනුවෙන් පැවැත් වූ සහාය දිවීමේ තරගයෙන් දෙවන ස්ථානයේ දිනා ගනු ලැබුවේ ජගත් කරුණානන්ද මහතාගේ සහාය දිවීමේ කණ්ඩායමයි. ජගත් කරුණානන්ද මහතා ප්‍රමුඛ සහාය ක්‍රීඩකයින් සිටිනම් පැමිණෙන්න. එමෙන්ම